අයිබෝවන් මගේ ආදරණීය යාළුවනේ ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? වැස්සෙන් කරදරයක් නැතුව ඇති කියලා මම හිතනවා හැමෝටම. මේ මම ඉතින් ප්‍රාර්ථනා කරනවා ස්වභාවික ආපදා වලින් කිසිදු කෙනෙකුට මේ කරදරයක් වෙන්න එපා කියලා. ඉතින් අපේ ආදරණීය යාළුවන්ට මම අද 14 වන මල් සේල් එක තමයි අරගෙන ආවේ. ඉතින් වැස්සෙම සේල් එකක් ගෙනාවා. වැස්ස කියන්නේ ඉතින් අපිට ඕනෙම දෙයක් නේ, අපි මල් වවන අයට නේද? ඉතින් වැස්සේ පැල ටිකක් හදාගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. අවුව කාලෙට වඩා වැස්ස කාලෙට ටිකක් ඉතින් මල් හදන්න ලේසි. මොකද මල් පැල මැරෙනවා අඩුයි වැස්ස කාලෙට. ඔයාලට ලස්සන වටින මල් පැල ටිකක් අරගෙන තමයි මං අද ආවේ. ඉතින් යාළුවනේ කොහොමද මගෙන් මල් පැල ගත්ත හැම මිස් කෙනෙකුටම සර් කෙනෙකුටම ගොඩාක් ස්තුති කරනවා. ඉතින් ඔයාලගේ සහයෝගය ඉදිරියටත් මට ලබා දෙන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ මගෙන් මල් මිලදී ගන්න මගේ මේ WhatsApp තිරේ දිස්සන WhatsApp අංකයට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි තියන්න. ඉක්මනින් මේ ඕඩර් කරගන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද ගිය පාර සේල් එක දවසක්වත් තිබුණේ නැහැ. ඇත්තටම ඒ මිස් කෙනෙක් මට ගම නම් මතක නැහැ. මේ ගම්පහ පැත්තේ මිස් කෙනෙක් මගේ මේ සේල් එකේ ගොඩක් පැල මිලදී ගත්තා. තව අම්පාරේ සර් කෙනෙක් මගෙන් ගන්නවා. ඒ සර්ුයි පැල ටික 5 දෙනෙකුට වගේ තමයි දෙන්න පුළුවන් උනේ යාළුවනේ. ඉතින් මේ පැල ඉක්මනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලත් මං ගාව තියෙන පැල ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් ලාභයි කියලා ඒ ගන්න සාධාරණයි කියලා හිතෙනවා නම් මට කෝල් එකක් දෙන්න කියලා මං ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් යාළුවනේ අපි බලමු අද 14 වෙනි සේල් එකේ පළවෙනියටම තියෙන ප්ලාන්ට් එක මොකක්ද කියලා. අංක 1 මෙන්න මේ ලස්සනම බෙල්ජිමිනා කියන නුග වර්ගයක්. මේක වේරිගේඩඩ් නුග වර්ගයක්. අඩි 2කට ආසන්න උස ලස්සනට හැදුණු නිරෝගී ශාකය. ඒක රුපියල් 450යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන කැලතියා එක. වැස්සට ගස් නම් හොඳටම තෙමිලා තියෙන යාළුවනේ. පේනවනේ පොළවත් හොඳටම තෙමිලා මඩ වෙලා තියෙන්නේ. ඉතින් අංක 2 මේක නම් හොඳට උසට හැදුණු ගහක්. මේක රුපියල් 600ක් වෙනවා යාළුවනේ. මේ කැලතියා වර්ග ටිකක් මිලෙන් වැඩි කැලතියා වර්ග කීපයක් තියෙනවා. මේක දැන් මිල ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන රෝස පාට මික්ස් වෙලා වගේ තියෙන මාරම ලස්සන කැලතියා එකක්. අපේ බබාගේ ටොපි ගහ. මේකට යා කියන්නේ ටොපි ගහ කියලා. හරිම ලස්සන කැලතියා එකක්. ඒක රුපියල් 350යි යාළුවනේ එක පැලයක්. ඊළඟට තියෙන්නේ මෙන්න මේ රවුම් කොළ හැදෙන කැලතියා එක. මේකත් මාරම ලස්සනයි. දම් පාට කොළේ පිටපැත්ත දම් පාටට හැදෙන්නේ. ඇතුළු පැත්ත බලන්න යාළුවනේ. ඒක රුපියල් 450යි යාළුවනේ. මෙන්න මේ කැලතියා එක මාරම ඉල්ලුමක් තිබුණු කැලතියා එකක්. මේක මේ ගහක් උඩනේ හැදෙන්නේ මේ තව ගහක්. මේක රුපියල් 350කට ගන්න පුළුවන් යාළුවනේ අද අංක 5. බලන්නකො මේකත් මාරම ලස්සනයි. ටිකක් උසට හැදෙනවා. ගහ උඩ ආයි පඳුර වගේ හැදෙනවා. ඊළඟට ගිය පාර සේල් එකේ මට මේ මිස්ලා 3 දිනකට විතර දෙය ගන්න බැරි වුණා. මෙන්න මේ ප්ලාන්ට් එක මේ කැලතියා වර්ගය අංක 6 අලු පාට කැලතියා එක. ඒකත් යාළුවනේ එක පැලයක් කොළ 4ක් 5ක් වගේ තියෙන පැලයක් රුපියල් 350යි. මෙතන මේ තියෙන්නේ පැල 3ක් වගේ තියෙන පඳුරක්. ඊළඟට යාළුවනේ අංක 7 මෙන්න මේ විසිතුරු පත්‍ර ශාකය. මේකත් මේ ඉන්දෝ තියාගන්න පුළුවන් ලස්සන විසිතුරු පත්‍ර ශාකයක්. මේක රුපියල් 250යි යාළුවනේ. මේකත් ගොඩක් ඉල්ලුම තියෙන මේ ශාකයක්. බලන්නකෝ. ඊළඟට තියෙන මෙන්න මේ බ්‍රොමීලියා වර්ගය. මේක නම් ඉතින් ගොඩක් ලස්සනට හැදෙන ඉක්මනින් හදාගන්න පුළුවන් බ්‍රොමීලියා වර්ගයක්. මේක රුපියල් 250යි යාළුවනේ අංක 8.
බලන්නකො ඒක ලස්සනට පඳුරට හැදිලා තියෙනවා. ලොකුවට මේක වටේට පෙළ දානවා. ලස්සනට මේ මල පිපෙනවා. මාසයකටත් වඩා මේ මල තියෙනවා. මාසයක් දෙකක් වගේ තියෙනවා මේ මල. ඊළඟට අංක 9 මෙන්න මේ graph එක. මේකත් ඉන්ඩෝ තියාගන්න පුළුවන් ටයිටේනියම් රවුම් පෝච් එකට දාලා මාරම ලස්සනයි. ඒකත් රුපියල් 250යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඇන්තූරියම් ප්ලාන්ට් එක. මේක බැංකොක් වර්ගයක්. ප්‍රියස් කියන ඇන්තූරියම් වර්ගය. මේක රුපියල් 650කට ගන්න පුළුවන් යාළුවනේ. මල් දෙකයි. මේ පරිණත මල, මේ අලුත් මල. ඊළඟට පොහොට්ටුවකුත් තියෙනවා යාළුවනේ. අංක 11 මෙන්න මේ ඇලෝකේසියා වර්ගය. මේක හොඳට හැදුණු උස ගහ කඩියක් වගේ උස. මේක රුපියල් 450යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ මම ගිය පාර සේල් එකට නම් දැම්මේ නෑ මේ ෆර්න් එක. ඒ වුණාට හැමෝම අහනවා මේ ෆර්න් එක දැම්මේ නැද්ද? ඒක නැද්ද ඉවරද කියලා. මේ ෆොන්ට් වලට ගන්න මේ ෆර්න් එක ෆොන්ට් ළඟට ඉන්ඩෝ තියාගන්න. මේක රුපියල් 350යි යාළුවනේ. ඊළඟට අංක 13 ඉඳලා තියෙන්නේ ඇග්ලොනිමා කීපයක්. මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා එක ඔයාලට රුපියල් 450ක මුදලකට ගන්න පුළුවන් යාළුවනේ. බලන්නකෝ ඒකේ ලස්සන. ඊළඟට තියෙන්නේ මෙන්න මේ අලුත් ඇග්ලොනිමා වර්ගය. මෙයා මගේ සේල් එකට නම් අද අලුතෙන්ම තමයි දැම්මේ. මේකට රෙඩ් වයින් වගේ නමක් තමයි කියන්නේ මට මතක විදිහට. මේක රුපියල් 1200යි යාළුවනේ. මේක මම මේ පොඩි පැලයක් ලොකු කරලා හදන්නේ. මමත් මේක සේල් එකකින් ඒ කියන්නේ ප්‍රදර්ශනයකින් තමයි ගත්තේ. ඊළඟට මෙන්න මේකත් අලුත් වර්ගයක්. ලා කොළ පාටට තිත් වගේ වැටිලා තද රෝස පාට වෙනවා පරිණත කොළ ටික. අංක 15 මේකත් රුපියල් 450යි යාළුවනේ. ඉතින් මේ වටින වර්ග තමයි අද සේල් එකේ ගොඩක් තියෙන්නේ. බලන්නකෝ යාළුවනේ හොඳට උසට හැදිච්ච ගස් තමයි නිරෝගී ගස් දාලා තියෙන්නේ ඔයාලට ගන්න. අංක 16 මෙන්න මේ කොළ පාට තද කොළ පාට කොලේ අලු පාට ලස්සන ඩිසයින් එකක් යන මෙන්න මේ ඇග්ලොනිමා එක. මේක රුපියල් 400කට ගන්න පුළුවන් යාළුවනේ ඔයාලට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ග්‍රීන් පෙපූමා කියන වර්ගය. මේකත් හොඳට නිරෝගීව හැදුණු පත්‍ර 8ක් 9ක් වගේ තියෙන විශාල ශාකයක්. ඒක රුපියල් 600ක මුදලකට අද ගන්න පුළුවන් ඔයාලට. මේකේ ගිය පාර දාපු පොඩි පැල ගොඩක්ම සේල් වුණා. ඊළඟට තියෙන යාළුවනේ මෙන්න මේ පින්ක් වැලන්ටයින් කියන එක අංක 18. ඒකට නම් මාර මිල්ලුමක් තිබුණේ. ගිය පාර දාපු සයිස් එක ඒ කියන්නේ ඒ සයිස් එකේ පැල ඔක්කොම ඉවර වුණා. දැන් තියෙන මේ පොඩි සයිස් එක. ඒකට වඩා චුට්ටක් පොඩි. ඒක රුපියල් 500කට ඔයාලට ගන්න පුළුවන් යාළුවනේ. බලන්නකෝ ඒකේ ලස්සන. මේක මාරම ලස්සන ඇග්ලොනිමා එකක්. ඊළඟට තියෙන මෙන්න මේ අලුත්ම වර්ගයක් මේකත් ඉන්ඩෝ තියාගන්න පුළුවන් ඇග්ලොනිමා වර්ගයක්. මේක මේ හයිබ්‍රිඩ් එක. මේක මං ගිය පාර සීල් එකේ මීට වඩා ලොකු එක දැම්මා. මේක රුපියල් 500ක මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන් යාළුවනේ. ඊළඟට තියෙන්නේ මේකත් අර ග්‍රීන් කලර් මික්ස් වෙච්ච yellow කලර් එකක්. ඒක දාරේ රෝස පාට හැදෙන ඇග්ලොනිමා එකක්. මේක මේ සුමාත්‍රා වර්ගයක්. මේක උඩට හැදෙන්නේ කොළ. සුමාත්‍රා වර්ගවල මේ ඔයාලා දන්නවනේ කොළේ උඩ පැත්තට හැදෙන්නේ ගොටුව වගේ. මේක ලොකු වෙනකොට මාරම ලස්සනයි. මගේ කලින් වීඩියෝ එකේ බලන්න යාළුවනේ. ඒක දැම්ම මම. ඒක රුපියල් 400යි යාළුවනේ. ඊළඟට තියෙන්නේ අංක 21 මෙන්න මේ සුදු පාට ඇග්ලොනිමා එක. මේක රුපියල් 350ක මුදලකට ගන්න පුළුවන්. ඒකත් අඩියක් වගේ උස හොඳට හැදුණු ගහක් යාළුවනේ. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන බටර්ෆ්ලයි ඔරෙන්ජ් කියන ඇග්ලොනිමා එක. ඒක නම් ටිකක් මිල වැඩි ශාකයක් යාළුවනේ. මේක රුපියල් 750ක් වගේ මුදලකට ඔයාලට ගන්න පුළුවන්. අංක 22 හොඳට හැදුණු පත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. පේනවනේ මේ විහිදිලා හැදෙන්නේ. ඒක නිකන් අර ලොකු කොළ ටික විශාලව හැදෙනවා යට කොළ ටික. ඊට පස්සේ උඩින් එන කොළ ටික චූටියට ලස්සනට
සමනලයේ ආකාරයට තමයි ඒක හැදිලා තියෙන්නේ. පේනවද යාළුවනේ? ඊළඟට තියෙන්නේ අංක 23. මේකේ මේ හැංගින් පොට් එක තමයි මම මේ හදලා තියෙන මේ සිංගෝනියම් එකක්. මේ පින්ක් සිංගෝනියම් එක. මේක මේ එක පැලයක් ඔයාලට රුපියල් 200ක මුදලකට ගන්න පුළුවන් යාළුවනේ. එක පැලයක්. මෙතන පැල 4ක් වගේ තියෙනවා. කැමති යාළුවෝ කැමති පැල ප්‍රමාණයක් ඉල්ල ගන්න ඔයාලට මේ පොට් එකේම තියෙන පැල ටික උනා ගන්න පුළුවන්. එතකොට මම ගණන් ඔයාලට සාධාරණ ගාණක් අඩු කරලා පොට් එකම ගන්නවා නම් දෙනවා. ඊළඟට අංක 24 මෙන්න මේ සැන්ඩ්‍රියානා එක. මේ සැන්ඩ්‍රියානා එක මම කලින් ගොඩක් සේල් වලට දාලා තියෙනවා. ඒක මං ගාව තිබුණු ස්ටොක් එක ඉවර වුණා. දැන් මේ අලුත් පැල තියෙනවා. මේක අඩි 1.5ක් වගේ උස පැලයක්. මේක රුපියල් 200යි යාළුවනේ. ලස්සනට මෙතන මේ මෙන්න මේ කහ පාට වගේ ඉර තියෙන එක තමයි වටිනම සැන්ඩ්‍රියානා වර්ගය. ඊළඟට තියෙන්නේ අංක 25. මගේ හැම සේල් එකකම වගේ තියෙන මෙන්න මේ ගෝල්ඩ් හොමලමිනා එක. හැමෝම ඉතින් කතා කරලා ඉල්ල ගන්නවා මේකෙන් පැලයක් හෝ දෙකක්. මේක බලන්නකෝ දැල්ලක් එනවා. මේක දැල්ල එන්නේ ඉතින් රත්තරන් පාට වගේ ඇතුළ පිට දුඹුරු පාටක් වගේ. පේනවද දන්නේ ඔයාලට මේ කැමරාවට මේක ටිකක් උස ගහක්. මේක මාර ලස්සනයි. ටයිටේනියම් පෝච්චියකට දැම්මම මේක යාළුවනේ රුපියල් 300යි. ඊළඟට යාළුවනේ මෙන්න මේකත් ඉන්ඩෝ තමයි තියාගන්න ගොඩක්ම සුදුසු. මොකද මේක තෙමෙන්න හොඳ නැහැ. තෙමුණොත් මේ පොඩ්ඩක් මේක නිකන් අර මේ ඩස්ට් එකක් වගේ. ඒක එම්බෝස් එකක් වගේ හැදෙන ගහක්. මේකට මට මේකේ නම මතක නැහැ හරියට. වෙල්වට් ශාකයක් වගේ හැදෙන්නේ. මේක රුපියල් 300යි යාළුවනේ. ඒකත් උසට හැදිලා අඩියක් වගේ උස තියෙන ගහක්. ඊළඟට අංක 27. අංක 27ට තියෙන්නේ මෙන්න මේ මොන්ස්ටෙරා එක. මේ මොන්ස්ටෙරා එක මේකත් ඉන්ඩෝ තියාගන්න පුළුවන්. හොඳට හැදිලා පත්‍ර විහිදිලා හැදිලා තියෙන මොන්ස්ටෙරා එකක්. මේක පෝල් එකක් හිටවලා පෝල් එකේ තමයි හදාගන්න ඕනි. තාම මේ මම පෝල් එකකට දාලා නැහැ. මේක පෝල් එකකට ගිහිල්ලා දාලා සුදු පාට බිත්තියක් ළඟින් තිබ්බම මාරම ලස්සනයි. මෙතන මේ වලට පේන ඇති මම මේ සුදු පාට පොට් එකකට දාලා සුදු පාට බිත්තියක් මේ ඇතුලේ තමයි මේක තියලා තියෙන්නේ මගේ වැරන්ඩා එක වගේ. ඒක රුපියල් 400යි යාළුවනේ. එහෙනම් යාළුවනේ අංක 27 7ක්. අද අපි බැලුව පැල ටික අංක 27ක් වෙනකන් කියන්නේ නම්බර් ගහලා පැල 27ක් ඔයාලට මම ගෙනහලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා කැමති පැලේ තියෙනවා නම් ඒ පැලේ නම්බරේ දාලා ස්ක්‍රීන්ෂොට් එකක් පුළුවන් අය දාන්න. සමහර අය ස්ක්‍රීන්ෂොට් දානවා. පැලේ නම්බරේ දාලා මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන ලස්සන පැල තියෙනවා නම් ඔයාලා ආස කරන පැල තෝරලා මට මැසේජ් එකක් දාන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වැස්සෙත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා මම. ඉතින් යාළුවනේ මේ බලන්නකො ලස්සනට මේ මෙන්න මේ පැල ටික නම් කලින් ඕඩර් වුණා. මම පස්සේ දාන ඒවා නම් ගොඩක් ඉතින් ඉවර සමහර ඒවා තියෙනවා. සමහර ඒවා ඉතින් ගොඩක් අය කලින් වීඩියෝ බලලා ඉල්ලනවා. එහෙම මගේ channel එක බලන හැමෝටම ගොඩක් ස්තුතියි යාළුවනේ. ඉතින් මාව subscribe කරලා channel